අදත් ඔයගොල්ලන්ට අරන් ආව රුපියල් 11000ක් විතර වටන ගේම් සෙට් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ. මම හිතනවා ගේම් හොරට අරගෙන එහෙම නැත්නම් පයිරේට් කොපිස් අරගෙන ගහන්න කැමති නැති කට්ටියට මේක හොඳ නිවුස් එකක් වෙයි කියලා. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව අපි ගිහිල්ලා බලමු පළවෙනි ගේම් එක මොකක්ද කියලා අපි. Come on, don't do this to me! Yes! Damn it, couriers! Oh, not again! That insufferable fool just in time is our biggest competitor. Oh boy, here we go. Ah, Winston, amigo. I was lost in the beauty of this maravilloso océano, you know? Oh my god! If this is how you handle transport, then I'm not giving you $1! You're nuts! This sombrero grande, it attracts much attention and leads me to many unexpected places. What's this? Well, that's a first. What the? Are you a boot short, Norman? I see everything. What the? You! Call the cops. This is Deliver at all costs. How may I direct your call? ගේම් එක ඔයගොල්ලන් තේරෙන්නේ නැති පොඩ්ඩක් ප්ලේ කරනකොට මේක කන්ට්‍රෝල් එකක් ඕන වෙනවා. මේක මේගොල්ලෝ පල්ලෙහාත් කියලා තියෙනවා මේගොල්ලන්ගේ ස්පෙસિෆිකේෂන්ස් දාලා තියෙන තැන ගේම් පෑඩ් එකක් තියෙනවා නම් හොඳයි කියලා. ඒ වගේම මෙතන ඔයගොල්ලන් පල්ලෙහා බලා ගන්න පුළුවන් ස්පෙસિෆිකේෂන්ස් ටික කොහොමද කියලා. ගේම් එක ගහන්න අවශ්‍ය වෙන. එතකොට මෙතන ඔයගොල්ලන්ට වෙනද වගේම ගිහිල්ලා get button එක එපුවම ඔයගොල්ලන්ට ගේම් එක ගන්න පුළුවන්. මම දැන්ට මේක කාට් එකට දාගෙන ඉන්නේ. මොකද මම ගන්න ඉන්නේ මේ ගේම් එක. හරි අපි ඊළඟ ගේම් එකකට ගිහිල්ලා බලමු. මේකෙත් කලින් වගේ තමයි get එකට ගිහිලා වඩ ගන්න පුළුවන්. නැත්නම් add to cart ගිහිලා වඩ cart එකට දා ගන්නත් පුළුවන්. ඒතර මේ ගේම් එක ගත්තොත් එහෙම පොඩක් low specs තමයි ඉල්ලන්නේ. requirements ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. මෙතන 4GB වගේ RAM එකක් ඉල්ලනවා. GPU එකත් ඉල්ලනවා 1GB වගේ. හරි ඔයගොල්ලන්ට මම තියාගෙන හිටපු අන්තිම ගේම් එක තමයි මේක. මේක වැඩි වෙලාව ගන්න නැහැ. මේක පෙන්නන්න ඔයගොල්ලන්ට ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම පල්ලෙහා ලින්ක්ස් තුනම දාලා තියෙනවා. එතකොට මේ ගේම් එකත් ෆ්‍රී ඔයගොල්ලන්ට පේනවා. මෙතන ගාණ තියෙනවා 18.99ක් ඩොලර් වලින්. නමුත් දැන් දෙන්නේ මේක ෆ්‍රී. මේක මම කලින් ගේම් එක මගේ ලයිබ්‍රරි එකට දාගෙන තිනවා. කලින් පාරක් මේගොල්ලෝ මේ ගේම් එක මම ෆ්‍රී දුන්නා. ඒ වෙලාවේ මම මේ ගේම් එක ගත්තා. ඒකින්ද මට මෙතන get කියලා පෙන්නන්නේ නැහැ. ඉන් ලයිබ්‍රරි කියලා තමයි පෙන්නන්නේ.
ඒකට තව පල්ලෙහාට ගියාම අපිට බලන්න පුළුවන් මේකෙත් requirements ටික දාලා තියෙනවා. මේකේ නම් ටිකක් සාමාන්‍යයෙන් අර කලින් එකට වඩා වැඩි requirements ටිකක් ඉල්ලනවා. 8GB RAM එකක් ඉල්ලනවා. එතකොට GPU එකයි storage එක ඔක්කොම විස්තර ටික මේකේ දාලා තියෙනවා. ඉතින් කලින් වගේම තමයි මේ ඔක්කොම ඒවා ඔයගොල්ලන්ට මේ account එකක් හදන්න ඉල්ලනවා. ඔයගොල්ලෝ කලින් මේකේ account එකක් හදලා නැත්නම් account එක හදලා ඔයගොල්ලන්ට මෙතන gate button එක හෝ add to cart ගිහිල්ලා මේ විදිහට game එක ගන්න පුළුවන්. දැන් බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට මම game එක මගේ cart එකට දාගෙන තිබ්බා මම කලින් කියපු පළවෙනිම game එක. එතකොට මේක ඔයගොල්ලන්ට ගිහිල්ලා check out එකට ගියාම මේ විදිහට කලින් වගේම order එක load වෙනවා. load වුණාම ඔයගොල්ලන්ට පෙන්නනවා මෙතන sales discount එක 13.99ක්ම discount එක දාලා තියෙනවා. එතකොට අපිට total එක 0 වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම nominal. ඊට පස්සේ මෙතන අපිට ගිහිල්ලා place order එක click කරන්න පුළුවන්. order එක දැන් ඔයගොල්ලන් process වෙනවා. place order click කරාට පස්සේ ඊපස්සේ ඔයාලට මේ වගේ screen එකක් එනවා. thanks for your order කියලා. දැන් ඔයගොල්ලන්ගේ library එකට මේ game එක add වෙලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට ඕන මෙතන continue browsing දෙන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට Epic Game Launcher එක download කරන්න පුළුවන් මෙතන. ඒකත් Steam වගේම තමයි. ඔයගොල්ලන්ට launcher එක download කරගෙන ඒ launcher එක හරහා ඔයගොල්ලෝගේ library එකේ තියෙන ඕනම game එකක් download කරගෙන play කරගන්න පුළුවන්. මේකේ තියෙන එක වාසියක් තමයි ඔයගොල්ලන්ගේ game save history එක නැති වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ PC එක format කරත් නැති වුණත් මොනවා හරි වුණත් ආලුත් PC එකට move වුණත් ඔයගොල්ලන්ගේ game history එක ඔයගොල්ලන්ගේ save history එක එහෙමම තියෙනවා. ඔයගොල්ලෝ කලින් game එක නවත්තපු තැන ඉඳන් ඔයාලට අලුත් PC එකක වුණත් play කරන්න පුළුවන්. කියන්නේ save files ටික cloud එකක save වෙලා තියෙනවා. මේ වගේ තමයි ඉතින් order එක දැම්මට පස්සේ පෙන්නන්නේ. order එක complete වුණාට පස්සේ ඔයගොල්ලන්ට email එකකුත් එනවා account එක හදද්දී දීපු email address එකට. හරි එහෙනම් තවත් game set එකක් අරගෙන ආපහු දවසක හම්බ වෙමු.